සිරාවටම කියන ගර්ල්ස් බලා මේ ලැජ්ජාවට ඉන්නව නෙවෙයි. කොල්ලොත් එක්ක යාළුවා එහෙම ඉන්නවනම් උන් ෆෝන් එකේම අතර ගද්දි පරිස්සමෙන් බලා මිනිස්සු අඳුරගන්න අපි හිතන්නේ දුර යනවා. ආයේ මේ මම මේ පන්තිවල දරුවෝ මං අඳුරන්නේ නැත්ත වැඩක් නැහැ. මේක මං ඉස්කෝල ළමයින්ට පවා කියන දෙයක්. මං ඉස්කෝලේ ඉන්නකොට සමහර කෙල්ලෝ එහෙම හිතා ගන්න බෑ. උඹලා මාරයි. සාමාන්‍යයෙන් කෙල්ලෝ ගත්තාම කොල්ලන්ට කියන්නේ උඹන් හැංගීම් වලදී කරදිනවා. හරිද? උන් දුර හිතන්නේ බලා හිතන්නේ උඹලා අම්මට තාත්තට ආදරේ කියලා වගේ සමහර සීන් එකක් පෙන්නනොත් උඹලා රැවටෙනවා. හරිද? මම මේ ඔයාලා දොස් කියනවා නෙමෙයි. ඔයාලගේ ස්වභාවය. මේ වයසේ වෙන පරම සිද්ධි මම මේ කියන්නේ. සමහරයෝන් උත්තර මට තේරෙන්නේ උන්ගේ අදහස් වේද කියලා. වීඩියෝ කෝල් පවා ගන්නවනේ. හැබැයි කෙනෙක් මේ ස්ට්‍රෙස් ඉන්නේ අනම්මනම් කියලා කෝල් එකක් එම ගන්න ගියොත් කෙල්ලෝ ගන්නවා. උන් මාර පරිත්‍යාග සීලිය එකකින් ගත්තාම සූඩි මෝඩකමක් තියෙනගෙනම කතාවක්. ඒ මෝඩකම කියන්නේ සමහරට ආදරේ දියන් දෙනවා හරි කියන්නේ. මතක තියාගන්න. ගොඩක් කෙල්ලෝ හිතන්නේවත් නැහැ. හරිද? ඔය කොල්ලෝ මූණත් එක්ක ඒ වීඩියෝ රෙකෝඩ් කරනවා. ස්ක්‍රීන් රෙකෝඩ්. එව්වා තියාන දුවලට මතක තියාගන්න වෙන කෙනෙක් කසාදව දින්නවත් උන් දෙන්නේ නැහැ. මතක තියාගන්න අවුරුදු 18 19 දී කියනකො සමහර දේවල් අපේ ඇඟට දැනුනොත් ඒ දේ අපිට අතාරින්න බෑ. තේරෙනවද? කොල්ලෙකුට කෙල්ලෙක් දැනුනොත් ඒ කෙල්ල අයිති කරගන්න බැරි වුණොත් උට මොන සල්ලි මුදල් තියෙන කෙල්ල මොන ලස්සන කෙල්ල දුන්නත් සමහර දේවල් උට මේ මිනිස්සුන්ගේ ලබා ගන්න බැරි වුණාම අන්න අර දේවල් ආයුධයක් කරගන්නවා. මම දන්න අහලා තියෙන ඕනේ තරම් දේවල් තියෙනවා. හිතන්නකො මෙහෙම දැන් මෙරි කරලා යනවා කියන කෙල්ල මතක තියාගන්න ඔය කොහෙවත් නැති උන් අවුරුදු ගානකින් එවන්නේ මේ කෙල්ලොන්ට මංගාව මෙහෙම දෙයක් තියෙනවා. ඔයා මෙයාත් එක්ක ගියාට කමන්නේ. හරි ඔයාලගේ පවුලේ තීරණයන්නේ. මම කියනවා. ඔයාලගේ අම්මලා තාත්තලා මගෙන් ඕව ගලවලා ගත්තානේ. හරි යන්න. හැබැයි මංගාව මෙහෙම දේවල් ටිකක් තියෙනවා. ඔයා මාව හම්බෙන්න ඉන්නේ කියලා කියනවා. එක දවසක් නෙවෙයි. ආන් එහෙමයි ජීවිතේ කට්ට කාලා දිනන්න බැරි වුන් ලබා ගන්න දේවල් ලබා ගන්න බැරි වෙච්චු මොකද ගන්නේ? පලි ගන්න ඔහොම. මෙහෙම සිද්ධි කාටද කියන්න පුළුවන්? අම්මා තාත්තට කියන්න බෑ. මේ බැදුම් මිනිහට කියන්න පුළුවන්? බෑ. ජීවිතේ පුළුවන් කාලයක් කල් මොනවයි නේද? මේ පව් ගෙවනවා. එහෙම අයන්ස මිනිස්සු ඕන තරම් ඉන්නවා. යනවා ඉන්න ඕන තරම්. මොකද මේ වගේ දේවල් උන් ආයුධ විදිහට පාවිච්චි කරනවා. ගර්ල්ස්ලාට කියන්නේ ඔය කට්ටියට කියන්නේ ඔයාලා නංගිලා ඉන්නවා අක්කලා ඉන්නවනේ. සවාලත් මේ දේවල් කරන්න එපා. වටිනා ජීවිතයන්නේ කාටවත් උගස් කරන්න එපා. ඒක බැංකුවල ඕන දෙයක් උගස් කරොත් බේර ගන්න පුළුවන්. කොච්චර මුදලක් දීලවත් ඒක උගස්ව බේර ගන්න බෑ. ඒ තරම් සක්කිලියෝ සමාජයේ හැඟීම් තියෙනවා. ආටද මටද මේ අපි හැමෝටම හැඟීම් තියෙනවා. කොල්ලෝ කෙල්ලෝ අපි හැමෝටම. හැබැයි ඒක අහිංසකව විඳින්න ඕනේ.